Hi travellers, අද ඔක්තෝබර් 4 අපි නුවරඑළිය යන්න තමයි හදන්නේ. වැලිමඩ ලක්ෂරි බස් එක තමයි අද යන්නේ. අපි හිතුවේ බුකින් තියෙයි කියලා, මොකද ලොම් වීකෙන්ඩ් එකක් හින්දා කියන්නේ බුකින් දාන බස් එකක් මේක. බුකින් තිබුණේ නැහැ. බට් ආවට පස්සේ අපිට සීට් එකක් හම්බුණා. යමු. දැන් තමයි යන්න පටන් ගන්න වෙලාව 11යි උදේ. Hi travellers, නුවරඑළියේ ඉන්නේ. මම ඉන්නේ ඇත්තටම කෑම එක රෙඩි වෙනකන්. අපි ඉන්න තැනට යන්න. මම වලට ගිහිල්ලා පෙන්නන්නම්. මම ඉන්නේ the pub, Nine Pub කියන රෙස්ටොරන්ට් එකේ. කෑම එක අරගෙන දැන් ඉන්න තැනට යනවා. එතන තමයි ලොකේෂන් එක. අපි ඔන්න ඉන්න ලොකේෂන් එකට ආවා. Doyan's Heaven තමයි මේ ලොකේෂන් එකේ නම. හෙට උදේට ඔයාලට view එකක් පෙන්වන්න පුළුවන් වෙයි. තමයි පේන්නේ. දැන් මුළු ටවුන් එකම නුවරඑළිය ටවුන් එක පේනවා. මේ පැත්තෙන් වටේටම අපි අර පාරේ තමයි ආවේ උඩට. මේක තමයි අද මම ඉන්න රූම් එක. බාත්රූම් එක හොට් වොටර්ස් තියෙනවා. ක්ලීන් වොෂ්රූම්. Travelers ඊරෑ වලට පෙන්නපු ලොකේෂන් එක තමයි මේ. good morning. අපි අද බලමු කොහෙද යන්නේ කියලා. අර ඈතින් පේන්නේ සාන්තිපුර ගම්මානය. අර පැත්තෙන් නුවරඑළිය ටවුන් එක. Travelers අපි මේ යන්නේ අපර් ලේක් රෝඩ්. ඒ කියන්නේ ක්‍රිකර්ගව අර පැත්තේ, අපි යන්නේ මෙහා පැත්තේ. මෙහා ක්‍රිකර්ගව තියෙන අපර් ලේක් ටවුන් එකකින් ගැල්වේස් නැෂනල් පාර්ක් ඇත්තට ඒවත් තමයි එන්න ඕනේ නේද? ඒක හරි. ජනාගිරින පැත්තට වැඩි. තර එන්ට්‍රන්ස් එක නේද? right. නුවරඑළිය ආවට අපි මේතන්න ආවේ අද. අපි ඉන්නේ ගැල්වේස් නැෂනල් පාර්ක් එකේ. ඉතින් එතන ඇවිල්ලා ඔයාලා එතන ටිකට් එකක් ගන්න ඕනේ. එතන ටිකට් එකක් අරගෙන තමයි මේ ඇතුළට එන්න ඕනේ. යමු අපි ඉස්සරහට. ලස්සන තැන් පෙන්වන්න ගොඩක් තියෙයි. හරිම නිස්කලංකයි. සත්තුන්ගේ ශබ්ද විතරයි ඇහෙන්නේ. ඔන්න අපි ඇතුළට ඇවිල්ලා ඉන්නේ. පරිසරයේ ශබ්ද විතරයි නේ තන ඇහෙන්නේ. උස ගස්. යමු ඉස්සරහට. වෙනම ෆීලිං එකක්. ඇවිල්ලාම බලන්න ඕන ඔයාලත්. නුවරඑළියට හැමදාම ඇවිල්ලා ගේගරි පාර්ක් එකට ඇවිල්ලා කාලා බීලා යනවට වඩා තැන් නුවරඑළියේ තියෙනවා. right? ඒ හින්දා මේ වගේ තැන් වලටත් ඇවිල්ලා බලන්න. හැබැයි මේ වගේ තැන් වලට ඇවිල්ලා කොළ කෑඩි කෑම කඩදාසි අනම්මනම් මේ මොනවත් තරම් මෙතන විනාශ කරලා දාලා නෙවෙයි. මේ වගේ තැන් අනාගතයට පරිස්සම් කරලා
යන්න වග බලා ගන්න ඕනේ. බලන්න පරිසරයේ සද්දේ. සත්තුන්ගේ සද්දේ. සීතලයි එතකොට ස්වාභාවික 100% ස්වාභාවික ඔක්සිජන් තමයි මේ වගේ තැන්වල තියෙන්නේ. ඔයාට කරදර කරන්න නෙවෙයි ආවේ. ඔයාව බලලා යන්න. මම යාළුවෙක් ඉන්නවා. මම යාළුවා. අපි ට්‍රේල් එකේ දිගටම ආවා. ඒ කියන්නේ දැන් අර කොන්ක්‍රීට් හඩි පාර නෑ. එතකොට ටිකක් බයක් දැනෙනවා. මොකද මේ පළවෙනි පාරනේ. අපි මීට කලින් මෙහෙ ඇවිල්ලා නෑ. ඉතින් අර අපි අතරමං වෙලාද කියන හැඟීම දැනෙන අවස්ථා ගොඩයි. හැබැයි අපි මේ පාර දිගේම තියෙන අඩි පාර දිගේම අපි ඉස්සරහට යනවා. එනවාද කුරුල්ලෝගේ සද්ද? බලමු අපි ඉස්සරහට ගිහිල්ලා අපිට එළියට යන්න තැනක් හම්බ වෙයි. නුවරඑළිය සීතලයි වැස්සත් එක්ක බැරිස්ටා එක කියන්නේ වෙනම වයිබ් එකක්. කාම් ලොකේෂන් එකක්. එතනත් ට්‍රැවලර්ස් ඔන්න අපි තවත් නුවරඑළියේ ඉන්න දවසක්. අකට පෙන්නන්න අර පැත්තෙන් ලේක් එක. රේගරි ලේක් එක මේ පැත්තෙන් ටී ස්ටේට්. අපි අද මෙතන තමයි ඉන්නේ ලක්ෂරි හොටෙල් එකක් පැලැක්සෝ ලේක් ක්‍රිගරි. මේ තමයි රූම් එකක් ඉන්න. අපිට එනකොටම එයාලා ටී එකක් දුන්නා. ප්ලේන් ටී එකක් දීලා ප්ලේන් ටී එකක් දීලා තමයි පිළිගත්තේ. අපි අද නුවරඑළියේ ඉන්න දෙවෙනි දවස. මේ විදියට තමයි එළිය තියෙන්නේ. මේ පැත්තෙන් ටී ස්ටේට්. මේ බල්කනි එක අපිට යූස් කරන්න පුළුවන්. සන view එකක් තියෙන ලොකේෂන් එකක් නුවරඑළියේ. මේක බුක් කරේ booking.lk එකකින්. කොහොමද booking.lk එකේ දාලා තමයි බුක් කරන්නේ මේ වගේ ලොකේෂන්. සීතලත් එක්ක වටේම මීදුමින් වැහිලා. ඒ රේගරි ලේක් එක. දැන් වෙලාව 6ට ළඟයි. බලන්න වටේම මීදුමෙන් වැහිලා. ලස්සන ලොකේෂන් එකක්. ඉඳාසින්න පුළුවන්. ට්‍රැවලර්ස් අර තියෙන්නේ අපි ඉන්න හොටෙල් එක. මේ තියෙන ග්‍රෙගරි වැවේ අපර් සයිට් එක. කියන්නේ අර පැත්ත
පැත්තෙන් තමයි හැමදාම එනකොට අපි එන්නේ. මේ අපි ඉන්නේ ගෙගරි පැවේ මෙතන තමයි ඉවෙන්ට් එහෙම තියන්නේ නාදගම මේ වගේ පාර්ටි වෙලා තියෙන්නේ මෙතන. මේ පැත්තෙන් ටී ස්ටේට් අසන view එකක්. මෙතනමුත් ඔයාලට එනකොට ටිකට් එකක් ගන්නවා. අර පැත්තෙන් වගේ. හැබැයි මේ කඩයක්වත් මොකුත් නැහැ. ඉතින් ටිකට් එකක් අරන් තමයි මේ පැත්තට එන්න දෙන්නේ. වෙලාව උදේ 8:00යි. අද දවසත් අපි නුවරඑළියේ ඉන්නවා. 4 තමයි අපි යන්නේ. බලමු අද ඉතුරුලා තියෙන වෙලාවේ කොහෙද යන්නේ කියලා. මේවයි දෙරිලේ කියන වතුරේ යාර කඳුවලින් එන වතුර පාර එතෙන් ඇවිල්ලා ඉන්න මෙතනින් හා පැත්තට මේ වගේ අවුට් වෙනවා. බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි හදන්නේ. මෙතන තියෙනවා බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකක් තමයි තියෙන්නේ මෙතන. මේ තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක. view එකක් බලන්න. බ්‍රෙක්ෆාස්ට් එක ගන්නයි හදන්නේ. ट्रैवलर्स මෙතන තමයි අපි හිටියේ. ඉන්නේ ඩන්සිඩන් වෝටර්ෆෝල් එක ගාව. අද වතුර වැඩි. වැස්සට වැඩි වෙලා වතුර. අතලින් ඇතුලේ මේ දේවාලය ඇතුලෙන් ගිහිල්ලා අතලින් යන්න පුළුවන් ළඟටම. ट्रैवलर्स ඉතින් ඩන්සිඩන් වෝටර්ෆෝල් එක බලන්න නුවරඑළියේ ඉඳන් එනවනම් නුවරඑළියේ කූඩලුවය බස් එක එනවනම් එන්න ඕනේ. නැත්තම් ඩන්සිඩන් ලොකේෂන් එක දාගෙන එන්න පුළුවන්. නුවර පැත්තේ ඉඳන් එනවනම් කූඩලුවෙන් බැලලා ඩන්සිඩන් යන්න පුළුවන්. හරි. ඩන්සිඩන් ගිහිල්ලා ඇවිල්ලා දැන් කන්නාවේ අද පොයි දවස අද පබ් එකෙන් තමයි අපි කන්නේ. පබ් රෙස්ටොරන්ට් එකෙන් ඒ කාලා ඉස්සරහට මොකද කරන්න කියලා බලමු. නුවරඑළියේ ඇවිල්ලා සැරට කන්න ඔයාලට එනවනම් තව තැන් තියෙනවා රස තැන්. මෙතනත් රෙකමන්ඩ් කරන්න පුළුවන් රස කෑම තියෙන තැන. දී පබ් රෙස්ටොරන්ට්. ट्रैवलर्स රස්නෙට බ්ලැක් කොෆි එකක් බොන ගමන් ඉන්නේ.
කොපි සෙන්ටර් ඇන්ඩ් රෙස්ටෝරන්ට් ක්ලොක් ටවර් එක ගාවම ලංකා බැංකුව මෙතන පේනවා නුවරඑළියේ. අපි ගොඩක් තැන්වල ඇවිත්තා. හැබැයි වැස්සා වීලොග් එක බලන්න ඉවර වෙනකම්ම ආයෙත් මේ වගේ වීලොග් එකක් අරගෙන ඔයාලට බලන්න අරන් එන්න. යන්න හිටපු තැන්වල හැම තැනකම යන්න බැරි වුණා. දැන් අපි සුපර් ලක්ෂරි එකක් බුක් කරලා තියෙන්නේ. ඒක නිකන් ඉඳලා අපි යනවා. නැවත මේ වගේ වීලොග් එකකින් ආයෙ හමු වෙනවා.